Hello guys. අද අපි කතා කරමු preposition පාඩමේ දෙවැනි පාඩම at කියන පදය යොදාගන්නේ මොන වගේ අවස්ථාවකදීද කියලා. අපි දන්නවා at කියන පදය යොදා ගන්න ස්ථාන තියෙනවා. යම් ස්ථාන සහ වේලාවන්. ඔන්න ඔය දෙක හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම අපි මේ at කියන පදය භාවිත කරනවා. උදාහරණයක් වශයෙන් මේ preposition ගත්තොත් අපි දන්නවා at the playground. මේ playground කියන එක අදහස ගත්තම අපි දාන playground එකක් කියවම මෙන්න මේ වගේ විශාල ප්‍රදේශයක්. සහ මේ ස්ථානය අපි සීමා රහිත. අන්න ඒ වගේ අවස්ථාවක තමයි at කියන පදය අපි පාවිච්චි කරන්නේ. at කියන පදය අපි යොදාගෙන බලමු වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ සිංහලයේ අපි ලියාගත්තොත් ළමයි ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරනවා. මෙන්න මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ මේ at කියන preposition පදේ යොදාගෙන. ළමයි කියන එක අපි දන්නවා children. එහෙනම් children සෙල්ලම් කරනවා. play අපි හිතමු cricket කියලා. cricket. එහෙනම් play cricket. කොහෙද මේ ස්ථානයේ සෙල්ලම් ක්‍රීඩා පිටිය. එහෙනම් at the playground. මෙන්න වාක්‍ය කොට නැගෙන හැටි. at the playground. ඔන්න preposition පදයක් පාවිච්චි කරා. අපි දෙවෙනි උදාහරණයක් අපි අරගෙන බලමු වෙලාවක් සඳහන් කරගන්න කොහොමද කියලා. at කියන එක at දාලා අපි ලියමු time එකක්. at 10:30 am. හරිද? උදෑසන 10:30. එහෙනම් මෙන්න මේ විදිහට උදාහරණයක් ගමු අපි. English class is started at 10:30 am. එහෙනම් මොකද මේ කියන්නේ ඉංග්‍රීසි පන්තිය උදෑසන 10:30ට ආරම්භ වෙනවා. ඔන්න අපි දැන් දැක්කා මේ at කියන prepositions පදය භාවිතා කරලා වාක්‍ය ගොඩනගන ක්‍රම. එහෙනම් at කියන එකෙන් අපි හඳුනා ගන්න ඕන at කියන එකේ සීමාවක් රහිත ස්ථාන හඳුන්වනවා. විශේෂයෙන්ම අපි මෙන්න මේ විදිහට කිව්වොත් at the hospital, ඊට පස්සේ at the school, at the bus stop. මේ විදිහට විශේෂ ඕනම ස්ථාන සහ ඒවට සීමා රහිත යන්නේ ඒ වගේ පොදු ස්ථානයන් හඳුන්වා ගැනීමේදී මෙන්න මේ at කියන පදය යොදාගෙන අපි එතන තැන ස්ථානය මෙන්න මෙතන එහෙම නැත්නම් වෙලාව මේකයි කියන එක හඳුන්වාම දීම සඳහා මෙන්න මේ at කියන preposition පදය අපි භාවිත කරනවා. එහෙනම් අපි අදට මේ preposition පද at කියන පදය අවසන් කරනවා. See you in the next video. Comment and share my videos and subscribe the channel. Thank you.